සෝලා වලට අමතරව මේ ගෙදර තියෙන වෙනත් ඔප්ෂන් මොනවද අහනවා. සෝලා ගහලා තියෙනවා ගෙදරටම ඇති වෙන්න. ඒක ඔප්ෂන් එකක් තමයි. ඒ විදිහට බැලුවොත් ලිෆ්ට් එකක් තියෙනවා, පූල් එකක් තියෙනවා. හැම වගේ ආසම අයිටම් එක තමයි මට ඕනේ ස්මාර්ට් ගෙදරක් හදන්න. ගෙදර මේන් ඩෝ එක ඇරෙන්නේ ෆේස් අන්ලොක් තියෙන්නේ. මේන් ඩෝ එකට ෆින්ගර්ප්‍රින්ට් තියෙනවා, ෆේස් අන්ලොක් තියෙනවා. ගේට්ටුව නෙවෙයි මං කියන්නේ ගෙදර මේන් ඩෝ එකට. ගේට්ටුවටත් කැමරා නම් නම් තියෙනවා ගෙදර ඉඳලා බලන්න. ඒක සාමාන්‍ය ගන්න. ඊට පස්සේ ගෙදර මේන් ඩෝ එක ඇරියාම ඔටෝ AC ඔන් වෙනවා. ඔටෝ කර්ටන් ඈත් වෙනවා. ඒ කියන්නේ කර්ටන් එහෙම වෙලාවට ඒ කියන්නේ දවල්ට ඇරෙන ඔටෝ රැයට වෙනවා. කියන්නේ ඒක සිනාරියෝ කරලා තියෙනවා. හියුමන් ඩිරෙක්ටර් සෙන්සර්ස් ගහලා තියෙන හැමතැනම යනකොට ලයිට් ඔටෝපත් වෙනවා. ඔටෝ නිවෙනවා. සියලුම ස්විච් ඒ ස්විච් පැනල් තියෙනවනේ. ඒක ඔක්කොම ටච් තියෙන්නේ. හැම එකම ටච් කරන්න තියෙන්නේ. කියන්නේ ෆිසිකලි ස්විච් නෑ එකක්වත්. චාර්ජින් පොයින්ට් ගහලා තියෙනවා. ඕන ඉලෙක්ට්‍රොනික වාහනයක් තාම මට නෑ ඉස්සරහට ගන්න ඒවට. ඔක්කොම සෝලාර් නිසා ඒක ප්‍රශ්නයක් නෑ. සවුන්ඩ් සිස්ටම් එකක් තියෙනවා මුළු ගෙදරටම. කියන්නේ එක තැනකින් කන්ට්‍රෝල් කරන්න පුළුවන් මුළු ගෙදරටම ඇහෙන සවුන්ඩ් සිස්ටම් එකක් තියෙනවා. ඒක පට්ට ක්වොලිටි එකක්. ඊට පස්සේ මම නිතර ෆිල්ම් බලන්න ආසයි. ඒකෙන්ද ෆිල්ම් ලොබි එකක් තියෙනවා. ඒකේ සරවුන්ඩින් සවුන්ඩ් ගහලා තියෙනවා. මේ ඒ වගේ නෑ මට ගැළපෙන විදිහට ඊට පස්සේ ගෙදර තියෙන කෑලි තුනක්. කියන්නේ මම ගෙදර ප්ලෑන් කරේ කෑලි තුනකට. එක කොටසක් ක්ලාසස් වල වැඩ. ඒක තමයි අර දකුණු පැත්තෙම සෝලා ගහලා තියෙන යුනිට් එකේ යට තියෙන්නේ. ඒකේ උඩ ස්ටුඩියෝ එක යට ඔෆිස් එක. ඉතින් ඒකට වෙනම කාපොච්චයක් තියෙනවා. ඒකට වෙනම වාහන කියන්නේ වැඩ කරන්න එන වැඩට යන මොන හරි වාහන අපේ කොල් වෙන වාහන තියෙනවනේ. ඒකට තමයි ඒක හදලා තියෙන්නේ. මේ පැත්තේ කෑල්ලේ පළවෙනි තට්ටුව දෙවෙනි තට්ටුව ගෙදර. ඒකට කොහෙන්වත් ඇක්සස් නැහැ. ඒකට ඇක්සස් තියෙන මේන් ඩෝ එකකින් ගිහිල්ලා ඒක තමයි ගෙදර. ලිෆ්ට් එක ගහලා තියෙන්නේ උඩ තට්ටු තුනට. යට තට්ටු දෙක ගෙදර, උඩ තට්ටු තුනට යන්න තමයි ලිෆ්ට් එක තියෙන්නේ. උඩ කෑල්ල විසිටර්ස් ලගේ කෑල්ල. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ආවොත්, යාළුවෙක් ආවොත්, සර් කෙනෙක් ආවොත්, ඊට පස්සේ මට ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. මගේ අයියා මහාන වෙලානේ ඉන්නේ. ස්වාමීන් වහන්සේ ආවොත් ඒක වෙනම ගෙදරින් වෙනම කෑල්ලක් විදිහට තමයි ඒක මේන්ටේන් වෙන්නේ. ඒකේ උඩම තියෙන බුදුමැදුර. දෙවෙනි තට්ටුවේ මට රූම් එකක් හැදුවා. ඒ රූම් එක හරහා තමයි ලිෆ්ට් එක යන්නේ. ඒකෙන් මට ඇක්සස් එකක් තියෙනවා මගේ කාමරේට විතරක්. ඒක වැඩ කරන්නේ මගේ ෆින්ගර්ප්‍රින්ට් එකට විතරයි. වෙන කාටවත් ඒකට යන්න බෑ. මට විතරක් ඒකට ලිෆ්ට් එක පාවිච්චි කරලා යන්න පුළුවන්. හරිද? ඒක වෙනම දාගත්තා. එහෙම අර වෙන මට ඕන විදිහට ගැළපෙන විදිහට කස්ටමයිස් කරලා තමයි ඒක හැදුවේ. ඔය හැම ඩිසයින් එකක්ම හැම එකක්ම වගේ මම තැන් තැන් වලින් හොයලා එක එක විදිහේ එකතු කරලා සිලෙක්ට් කරලා අපේ ඩිසයිනර් කෙනෙක් හිටියා. එයාලා හරහා